මම නික්කම් ඔබෙන් මෙහෙම එකක් අහන්නම්කෝ. නික්කමට ප්‍රඥා ගෝචරව මට උත්තරයක් දෙන්න. දැන් බිම තියෙන මලක් තියෙන බිමට වැටිලා. ඕක ගෙනල්ලා බුදුහාමුදුරුවන්ට පූජා කළොත් පවුද පින්ද? ඇයි උත්තර නැද්ද? දැන් අපිට හිතෙන පව් කියලා නේ. ඒතර මල බිමට වැටුනම පොළවෙන් පව් එකතු වුණාද? නෑ, පොඩි කාලේ ඉඳලා කිව්වා මොකද්ද? බිමට වැටිච්ච මලේ පව්. පව් කියන්නේ මොකක්ද? පොළවේ පව් තියනද? වැලි කැටවලද පව් තියෙන්නේ? ඒ මල පිපෙන්නේ මඩේ නෙවෙයි දෙනෙලුන් එහෙම. මඩේ පිපෙන්නේ. අපි දන්නේ නැති උනාට මොකද්ද කරන්නේ? වා මඩේ පිපිලා ගෝණි වල දාලා කරෙන් ඇදලා ගෙනල්ලා තමයි ගියන්නේ. මලේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, හිතේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදා. එසක් ක්‍රියාවෙන් අපිට කර්මය මනින්න බෑ. දැන් පොඩි ළමයෙක් බිමට වැටිච්ච මලක් අරගෙන ඇවිල්ලා සතුටෙන් පූජා කරන්න හදනකොට මල උදුරගෙන පව් කියලා එකගේ මනස මොකද්ද කරන්නේ? එතනම විනාශ කරනවා. එහෙම කරන්න අපි අවශ්‍යයි. තේරෙනවද? අපි සාමාන්‍යයෙන් ගෞරවයේ උදෙසා වැටිච්ච මල පූජා නොකර ඉන්න එක මල් ඕන තරම් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. ගෙනාපු මල් වට්ටිය බිම වැටුණා නම් දුක් වෙන්න ඕනේ නෑ. මල් ටික හොදලා පිරිසිදු කරලා ආයි ගන්න පුළුවන්. ආයි මල් ගන්න සල්ලි නැත්තා. අඬා ගෙදර යන්න ඕනේ නෑ. තේරුණාද? දැන් අපි හිතන්නකො අපි මොකක් හරි කෑමක් ගියනවා අඹ ගෙඩියක්. දැන් බිම වැටුණා විසි කරනවා. දැන් බිම වැටිච්ච එකනේ හොදලා සුපර් මාකට් එකේ තියෙන්නේ. නේ? අපි අතින් බුද්ධ පූජාවට ගෙනාපු අඹ ගෙඩිය රම්බුටන් ගෙඩිය බිමට වැටුණා කියලා මොනේ අපෝ කියලා ඔළුවේ අත ගහ ගන්න ඕන. අන්න ඒ තරමට උන්මත්තකයි අපි. එතකොට හිතන්න එවැනි තැනකටවත් මනස සකස් කරගන්න බැරි නම් ධර්මයක් අවබෝධ කරනවා කියන එක හිතන්න බැරි වෙයි. මොකද මේක ඒ තරමටම අපිට ප්‍රඥාවෙන් විමසන්න තියෙන කාරණාවක්. අපි ළඟ විමසීම නැහැනේ. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන විමසීම නැත්තම් ධර්මාභිසමය කරන්න බෑ. කියන දේ එහෙම් පිටින්ම gediya පිටින් පරම්පරාවෙන් ආපේක දරාගෙන හිටියා.